රෙඩියුනේ බ්ලොන්ඩ් එකකට දැන් අපි බර්ගන්ඩි එකට. ඔයා හිතන්නේ මට කොහොමද මැච් වෙන්නේ? ඔයාට කර්ටන් බෑග්ස් යනේ. එතකොට ඔයාට ඕන දෙයකට මූව් කරන්න පුළුවන්. මොකද ඔයා මොඩල් කරනවානේ. ඔයා මොඩල් කෙනෙක්. සෝ ඔයාගේ ෂූට්ස් වලදී ගොඩක් ඒක වැඩ කරා කියලා මම මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ගොඩාක් ලයිට් වෙන්නේ නැතුව. අන්න හරි. දැන් ඔයාගේ ඔයා ෂූට්ස් වලදී ඔයා හයි පොයින්ටර්ස් දානවා, ඔයා ස්ටයිල්ස් කරනවා. ඒ දේවල් එතකොට අර ඔයාට නීට්නස් එක කියනවනේ. බ්ලෙන්ඩින් මෝ බ්ලෙන්ඩින් එක ඕනනේ. බර්ගන්ඩි එකේ මේ යන්න පුළුවන් අපි එයා ටච් කියලා එකක් තියෙනවා. ටෙක්නික් එක. සෝ අපි එයා ටච් ටෙක්නික් එක මගින් බර්ගන්ඩි එක කරමු. ඒක කරාම අපිට නැචරලි හොඳ ෆ්ලෝයින් එකක් එනවා. ඒ කියන්නේ ඔයාගේ රූට් එකේ ග්‍රෝ වෙද්දිත් අර ටික කාලයක් ඒක මේන්ටේන් කරගන්න පුළුවන්. අපි ප්‍රීලයිටනින් කරනවා. ඩැමේජ් එක මිනිමම් කරන්න අපි කොලජන් ප්‍රොඩක්ට් පාවිච්චි කරනවා. සෝ ඒකෙන් ඩැමේජ් එක ගොඩක් මිනිමම් කරනවා. පටන් ගමු. අනේ ලස්සනයි. මම හිතුවේ ලස්සනට කතා කරලා බර්ගන්ඩි එක යනවා වාට. ඔව්. කියන්නේ මම හිතාගෙන ඉන්නේ බ්ලොන්ඩ් එකකට යන්නනේ. ඔව්. ඒකට මට දැන් හිතෙනවා බර්ගන්ඩි එක සූට් කියලා. සූට් කියලා. අන්න මේක තවත් හොඳට කොමියුනිටි පේනවා. මේකේ බ්ලෙන්ඩින් එක, මේකේ කලර් එක කොහොමද මේ ෆ්ලෝයින් එක තියෙන්නේ කියලා වාට සන්ලයිට් එකේ, ඩිරෙක්ට් සන්ලයිට් එකේ හොඳටම පේනවා මේක. ඔව් මේක ඩේ ලයිට් එකේ හොඳට පේනවා නේ. ලස්සනයි යන්නේ. අපේ කට් එකත් ඒ විදිහටම ආවා ඒකට සූට් කරන. ඔව්. මම හිතුවේ ඇත්තටම ලස්සනට තියෙනවා. ඒ කියන්නේ මම හිතුවටත් වඩා වරම ලස්සනයි. අපේ ඩැමේජ් එක මිනිමම් කරන්න අපි කොලජන් යූස් කරන්නේ. සෝ ආට ෆීල් වෙනවා මේක ටච් කරාම අපි දැන් මේක ප්‍රී ලයිටනින් කරත් ඩැමේජ් එක මිනිමයිස් කරලා තියෙන්නේ. ඊවන් මේක මේකට ආෆ්ටර් කෙයාර් වලට එද්දී තවත් අපි රිපෙයාර් කරනවා. අපි කන්ඩිෂන් ට්‍රීට්මන්ට් කරද්දී අපි අදාළ ප්‍රෝටීන් ට්‍රීට්මන්ට් කරද්දී මේක තවත් එක වෙනවා. සෝ යා මම හිතනවා ගොඩක්ම තියෙනවා මේක. හරි ලස්සනයි. Thank you. Welcome.